ලංකාවේ දිගම පූල් එක තියෙන පාසිකුඩා යනවල යන්න ඕන හොටෙල් එකක් තමයි මේ. ලස්සනම සන්රයිස් එකක් බලා ගන්න පුළුවන් මේ හොටෙල් එක සන්රයිස් පාසිකුඩා. අපි හොටෙල් එකට චෙක් ඉන් වෙලා වෙල්කම් ඩ්‍රින්ක් එකක් අරගෙන කෙලින්ම ගියේ රූම් එකට. ලස්සන බෙඩ් ඩෙකරේෂන් එකක් එක්ක හොඳ වෙල්කම් එකක් යාලා අපිට දුන්නා. ටී කොෆි ෆැසිලිටිස්, හොඳ ස්පේෂියස් බාත්රූම් එකක්, නිදහසේ කොෆි එකක් බොන්න බල්කනි ඒරියා එකක්. ලංකාවේ බීච් වලින් ලස්සනම බීච් එකක් තමයි මේ පාසිකුඩා බීච් එක. පාසිකුඩා බීච් එකට මේ හොටෙල් එකෙන් ඩිරෙක්ට් ඇක්සස් තියෙනවා. සන්රයිස් පාසිකුඩා හොටෙල් එකේ හයිලයිට් වෙන ප්ලේස් එක තමයි මේ පූල් එක. අපේ ස්ටේ එක තවත් ලස්සන කරගන්න මෙයාලට කියලා අවුට්ඩෝර් කැන්ඩල් ලයිට් දින එකක් අපි අරේන්ජ් කරගත්තා. මේ තියෙන ළඟ දවසේ උදේම බීච් එකට આવොත් ලස්සන සන්රයිස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකට තිබුණ බුෆේ එකක් මෙතන බන්ස් වර්ග, එග් ඔම්ලට් ස්ටේෂන් එකක්, හොපර් ස්ටේෂන් එකක්, වෝෆල්ස්. අපි කොල කැඳ එකක් බීලම දවසේ පටන් ගත්තා. මෙයාලගේ බන්ස් වර්ග හොඳ ෆ්‍රෙෂ් කතියර තිබුණා. සන්රයිස් පාසිකුඩා හොටෙල් එකට ඔයාලා આવොත් කරන්න ගොඩක් ඇක්ටිවිටීස් තියෙනවා. අපි යාලට කියලා බයික් රයිඩ් එකක් අරේන්ජ් කරගෙන උදේම ගියා එලිෆන්ට් රොක් එක බලන්න. එලිෆන්ට් රොක් එක තියෙන්නේ හොටෙල් එකේ ඉඳන් කිලෝමීටර්ස් 2ක විතර දුරින්. හොටෙල් එකට එනවාට වර්ක්අවුට් කරන ජිම් එකක්, ගේමින් ඒරියා එකක්, තව මෙතන ඕගනික් ගාඩන් එකකුත් තියෙනවා. මේ හොටෙල් එකට එනවාට කරන්න පුළුවන් තවත් ලස්සනම වැඩක් තමයි මාළුන්ට කැම දාන එක. මාළුන්ට කැම දාලා ඉවරලා අපි ගියා එයාලගේ ආයුර්වේද ස්පා එකට. අපි මෙතන ඉන්න තෙරපිස්ට් කියලා හොඳ හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් මසාජ් එකක් කරගත්තා. ඉතින් අපි නම් පාසිකුඩා ස්ටේ එක හොඳටම එන්ජොයි කරා. ඔයාලත් රිලැක්ස් වෙන්න බීච් එක ළඟ හොඳ හොටෙල් එකක් හොයනවා නම් සන්රයිස් පාසිකුඩා හොටෙල් එකට ගිහිල්ලා බලන්න. මේ වගේ වීඩියෝස් බලාගන්න එලිගන්ට් ඩයරිස් ෆලෝ කරලා තියාගන්න.